කොහමද වෙනද වගේම ආදරය පිළිගන්නවා අදත් පෙට් බඩ YouTube channel එකට ඔන්න මං අද හිතුවා ඔයගොල්ලන්ට පොන්ඩේගේ අප්ඩේටින් වීඩියෝ එකක් ගේන්න ඕනේ කියලා. මොකද පොන්ඩේගේ අප්ඩේටින් වීඩියෝ එකක්වත් මං ගෙනාවේ නැහැ. පොන්ඩේගේ අප්ඩේටින් වීඩියෝ එකක් ගේන්න ඕනේ කියලා හිතුවා. මොකද මගේ රෙඩ් ටේල් ගැනත් මම කතා කරේ නැහැ. රෙඩ් ටේල් උත් දැන් ගොඩක් ලොකුයි. මං කියන්නේ රෙඩ් ටේල්ට පොඩි වෙනස්කමක් කරා. මං ගාව කලින් ඉන්න රෙඩ් ටේල් නෙමෙයි දැන් ඉන්නේ වෙන රෙඩ් ටේල් කෙනෙක්. මං කලින් ඉන්න එක්කෙනාවක් දීලා ඊට වඩා ටිකක් සයිස් එකෙන් පොඩි කෙනෙක් ගෙනාවා. මොකද කලින් ඉඳපු ගෙනාව මං ගොඩ දවසක් තියාගෙන හිටිය නිසා. හරි ඉතින් අපි බලමු පොන්ඩ් එකට දැන් මොකද්ද වෙලා තින්නේ කියලා සහ පොන්ඩ් එක කොහොමද මම හදන්නේ ඉන්නේ. පොන්ඩ් එකට මම රෙඩ් ටේල් එකත් එකතු කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවා. අතන පොන්ඩ් එකට දැන් තියෙන තත්ත්වය සහ කොහොමද අපි රෙඩ් ටේල් එකතු කරන්නේ කියලා අද අපි මේ වීඩියෝ තුලින් බලමු. එහෙනම් කට්ටිය තාමත් පෙට් බඩ YouTube channel එක subscribe කරලා නැත්නම් ටග් ගාලා ගිහින් subscribe කරලා එන්න. එහෙනම් අපි යමු ටග් ගාලා වීඩියෝ එකට. පොන්ඩ් එකට මම ඊයේ නෑ ඔයගොල්ලෝ දකින්නේ ඉතින් මම වතුර පිරෙවුවා සම්පූර්ණයෙන් පොන්ඩ් එකට. මොකද වතුර පොඩ්ඩක් සීසන් කර ගන්න ඕනකම තිබෙනවා. මොකද ටග් ගාලා මාළු දාන්න ඕන නිසා මට වතුර පොඩ්ඩක් සීසන් කර ගන්න ඕන. ඉතින් පොන්ඩ් එක ඔයගොල්ලෝ ඊයේ රෑ දැක්ක වගේම කිසිම මාළුවෙක් නැතුව වීලිලා තින්නේ. මේ සම්පූර්ණයෙන් වටේත් ජරා වගේ තියෙනවා. සහ තීන්ත ඔක්කොම ගින් ෆිල්ටර්ස් කලවලා දාලා ඔක්කොම කරලා දෙන පොන්ඩ් එකේ කිසිම එකෙක්වත් නැහැ. අර පම්ප් එක තියෙනවා එහෙම. නැගින මේටිකායි ඔක්කෝම ටික හදන්ඩ ඕන මාළු දානවන මේ වයිරන් සිස්ටම් එක නම් හරි ඒක කලින් මෙතන ලොකු බොක්ස් එකක් තියලා වයිරන් සිස්ටම් එක කැරලා දීලා මම ඒකත් හැදුවා. ඒක නම් දැන් ටික දවසක් හදලා ඉතින් ඔහොම තමයි දැන්ට තියෙන්නේ. මේකේ මේ ගෙම්බු පැටව දාන්නවා ඒ වගේ සීන් ටිකක් තියෙනවා. ඒ ටිකත් කොහොම හරි වළක්වගෙන නෙට් එකක් ගහන්නත් ඕන වටේට නෙට් එකක් ගහලා ඒ වැඩ ටික තමයි කරගන්න තියෙන්නේ. මේ දැන් මට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ දැන්ට මට කරන්න තියෙන්නේ වටේ මැදලා පේන්ට් කරන එක. මොකද පොන්ඩ් එක දැන් එන කාලෙකින් පේන්ට් කරේ නැහැ. ඉතින් දැන් කරන්න ඉතුරු වෙලා තියෙන්නේ වටේ මැදලා පොන්ඩ් එක පේන්ට් කරන්න. ඉතින් මං ගා මේ කොළ පාට තියෙනවා. කොළ පාටයි කළු පාටයි තමයි තියෙන්නේ. ඉතුරු වෙලා මේ තාප් වලට ගාපු ඒවල ඉතින් මේ පාටෙන් මං හිතුවා කොළ හොදයි කියලා. කළු වලට වඩා කොළ හොදයි කියලා හිතුවා පොන්ඩ් එකේ වටේට. පොන්ඩ් එක වටේට අපි හොදට මැදලා පොන්ඩ් එක හොදට මැදලා කොළ පාටත් ගාගමු. මං ගාව ඇතුළට ගන්න නම් මුකුත් පාට නැහැ. ඇතුළ ඔය විදිහටම තමයි තියෙන්නේ. කියන්නේ වෝටර්ප්‍රූෆ් පේන්ට් මුකුත්වත් නැහැ. ඒ නිසා ඇතුළ ඔය වගේම තමයි තියෙන්නේ. වැඩ ටික ටක් ගාලා කරගමු. වහින්නත් වගේ සීන් එකක් තියෙනවා. බලමු මොකද කරන්න කියලා. ඔහොම තමයි දැන්ට පොන්ඩ් එක තියෙන්නේ. මම හිතාගෙන ඉන්නේ තව දවස් දෙක තුනක් තියලා වතුර තව දවස් දෙක තුනක් ගියාට පස්සේ අපේ රෙඩ් ටේල් එකතු කරන්න. මේ මතිනේ මේකක් තියෙනවා. අර DSL මතිනේ මේක අපි එකකින් නැදගමු. කොළ පාට තියෙනවා. මේ රාමුතු පාටක් කියලා තියෙන දැන් ටික දවසක් වෙනවා හදලා මේ කොළ පාටයි නිල් පාටට හුරු තිබ්බට මේ කොළයි ගෑහැම කොළ පාට ගන්න වෙනවා. පින්සලක් තියෙනවා. පොඩි වැලි කොළයක් ගත්තා උඩින් මැදලා දාන්න. පින්සලක් තියෙනවා. අපි සඩ ගාලා ගාගමු. මේ මැදලා තින්නේ දැන් මේවා නම් එහෙම යන්නේ නැහැ. ඒවා තින්ත ඕකුඩින් ගියාට පස්සේ හරි මැදලා තින්නේ. ඔය DSL වලේම ගොඩාක් ගිහින් නැහැ. සාමාන්‍ය ගානිට එන්දින් ගොඩාක් මදින්න ඕනේ නැහැ. ඉතින් කොළ පාටනේ ගන්නෙ. ඊට ඒ නිසා ලොකුවට මදින්න ඕනේ නැහැ. මේ ගන්න ඇති. දැන් කල්ලුත් මන් තීන්ත ගාන නිසා මේ කුඩින්මයි ගන්න දෙන්නේ. ඒ නිසා අවුලක් වෙන්නේ නැහැ. වැඩි ටැංකියට උරා ගන්නෙත් නැහැ. මොකද කාන්ට වතුර ගිහින් මේ ටැංකිය ගොඩක් සයිකල් වෙච්ච ටැංකියක් නිසා. එහෙනම් අපි ටක් ගාලා තීන්ත ටික ගගමු. මේ ගාගෙන ඉවර කරලා තියෙන්නේ. මම පේන්නම් කොහොමද කියලා පොන්ඩ් එක. ආයි පාරක් ගන්න ඕන එකක් නෑ. මං හිතුවා දෙපාරක් ගන්න ඕන කියලා. මේ පාර ටිකක් හදයි වේදෙද්දී තව තද වෙනවා. එතකොට ලොකුවටම අවුලක් වෙන්නේ නැහැ. මම දැන් කියන්නම් මොකද්ද මම මේ කරන්න යන්නේ කියලා. ඉතින් කට්ටියට වැඩි සමහරක් කට්ටියට අපහැදිලිය තියෙන්නේ මොකද්ද මේ කරන්න කියලා. ෆොන්ට් එකත් පාට කරා. ඊට පස්සේ දැලුත් ගහනවා කියනවා. ෆිල්ටර් සිස්ටම් උත් ආය හදනවා කියනවා. ඉතින් කට්ටියට අපහැදිලිනේ මොකද්ද මේ කරන්න කියලා. ඉතින් මං හිතාගෙන ඉන්නේ රෙඩ් ටේල් අපේ පොන්ඩ් එකට දාන්න. මොකද රෙඩ් ටේල් එකේ සයිස් එකත් හරිසා මම කලින් ඉදපු රෙඩ් ටේල් එක කියන්නේ මුලින්ම ඉදපු රෙඩ් ටේල් මම දුන්න එක්කෙනෙක්ට මම එක්කෙනෙක්ට දීලා මාළු කරගත්ත පොඩි රෙඩ් එකෙන්ට. මොකද
මම කලින් හිතුව එක ලොකු වුණා. එතකොට මට පොන්ඩ් එක හදලා තිබුණ නැහැ. ඉතින් ඒ නිසා මට යාව පොන්ඩ් එකට එකපාරට මේක එකතු කරගන්න බැරි නිසා මම පොඩි කෙනෙක් ගත්තා. මොකද පොඩි කෙනෙක්ට ගත්තට පස්සේ මට පොන්ඩ් එකට දාන්න පුළුවන් නිසා මේ ඉන්නේ කලින් හිටපු එක්කෙනා නෙමෙයි. කලින් එක්කෙනා මීටර වලට ටිකක් ලොකුයි. ටිකක් ලොකුයි මීටර චුට්ටක් වගේ. දැන් ඉන්න එක්කෙනා ගල් පාකයක් වගේ සයිස් තමයි. කෙනෙක් ඉතින් මෙයා කිසි ප්‍රශ්නයක් නැතුව අපිට පොන්ඩ් එකට එකතු කරගන්න පුළුවන් වෙනවා. දැන්ටත් මෙයා ඉන්නේ තනියෙන්. මෙයා කලින් ඉතලා තින්නේ තනියෙන්. ඉන්න එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් නම් මෙයාට ටැග් මේස් කෙනෙක් මොකක් හරි එක දාන්න ඕන. මං හිතන් ඉන්නේ නම් ඉරිටේෂන් කැට්ෆිෂ් එක්කෙනෙක් ගන්න. මොකද මම නයිෆ්ලා බැලුවා නයිෆිෂ්ලා ඒගොල්ලෝ හොයාගන්න හිටියේ නැහැ. ඉතින් ඒ නිසා ඉරිටේෂන් කැට්ෆිෂ් කෙනෙක් හරි දාන්න ඕනේ කියලා තමයි හිතාගෙන ඉන්නේ. අපි බලමු මොනවා වේද කියන්න බෑ. ඇක්වරියම් ෂොප් එකට ගියාට පස්සේ වෙන මාළුවෙක් ගන්නත් පුළුවන්. මෙයාත් එක්ක ඉන්න පුළුවන්. ඉතින් මම දැනට හිතාගෙන ඉන්නේ ඉරිටේෂන් කැට්ෆිෂ් කෙනෙක් වගේ දාන්න. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. ඉතින් වතුර සීසන් කරන්න මම දවසක් දැන් ඊයේ රෑනේ මම පිරෙව්වේ. ඊයේ රෑ පුරවල දැන් අද දිනවා. සහ හෙට නම් බැරි වෙයි. බොහෝ දුරට අනිද්දා වගේ වෙද්දි තමයි මට මාළුව දාගන්න පුළුවන් වෙන්නේ. එතකොට අනිද්දා වගේ වෙද්දි මට ෆිල්ටරින් සිස්ටම් එකක් ගන්නට හදාගෙන ඒ වැඩ ටිකත් කරගෙන වතුරත් හරියට සීසන් කරගත හැකියි. එතකොට කිසි ප්‍රශ්නයක් නැතුව අපිට මාළුවව අපේ රෙට් එකට දාගන්න පුළුවන්. ඉතින් නෙට් එකක් ගහන්න ඕන. නෙට් එකක් ගහගෙන මං ගාව තිබ්බා මදුරු දැලක්. ඉතින් මදුරු දැලෙන් නෙට් එකක් හදාගන්න ඕන. අපි බලමු ඒ ටික කොහොමද වෙන්නේ කියලා. මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් ඔයාලට මාළුව සම්පූර්ණයෙන්ම දාන විදිහ නැත්තම් පාර්ට් දෙකකට ගහකොත් කට්ටියකින් බැනුම් අහන්න වෙනවා. මොකද ගොඩක් කට්ටිය මට කියලා තිබ්බා මේ ටැංකිය හදන විතරයි මාළු දාන්නේ නැහැ කියලා. ඉතින් දැන් ඔන්න මේකට අපේ රෙට් එක දාන්න ඉන්නේ. ඉතින් ෆිල්ටරින් සිස්ටම් එකත් හරියට හදාගෙන නෙට් එක ගහපු ගමන් මට මාළුවව දාන්න පුළුවන්. අපි බලමු දැන් කොහොමද එයා ඉන්නේ කියලා. අපි ටක් ගලමු එයාව බලන්න. මේ ඉන්නේ මෙතන ලොකුයි මේ පේනට වඩා ගොඩක් ලොකුයි. අපි යම අල්ලගෙන බලමු. පේනට වඩා පෙන්වන්න කොහොම සයිස් එක කියලා මාරම ලොකුයි. දාරයියා මේ පොන්ඩ් එක ගාවට ගෙනහලා තියෙන්නේ. ඉතලින්නෝ මා ලොකුයි මං ගෙනාවේ එහෙන චූට්ටන් එකෙක් අර මුලින්ම ගෙනාවේ. ඊට පස්සේ ඌ ලොකු වුණා. ඊට පස්සේ මං ඌව අයින් කරා. ඌ මීටට පොඩ්ඩක් විතර ලොකු වුණා. ඊට පස්සේ ඌ අයින් කරා. ඌ අයින් කරලා ආයි මගේ යාළුවෙක් ගාවේ හිටපු පොඩි රෙට්ටේ පැටියෙක් ගෙනාවා. මොකද මට එතකොට හැකියාව තිබුණේ නැහැ පොන්ඩ් එකට මාළුව දාගන්න. ඉතින් ඒ නිසා මට ඌව දෙන්න සිද්ධ වුණා. දැන් නම් මූත් දැන් ගොඩක් ලොකුයි. මූව ගත්තත් ගොඩක් පොඩියට මාරම ලොකුයි. මාර ලස්සනයි. මේ මාර ලස්සනයි. අර දල්ලේම ඔළුව මාරම ෂයින් එකක් තියෙන්නේ. බලන්න පොන්ඩ් එක දැම්මම පස්සේ මාර ලස්සනක් ගන්න පුළුවන්. මොකද පොන්ඩ් එකේ නිකන් අමුතු මේවක් ගන්න පුළුවන්. අපි ඇක්ලිමේට් කරමු. ටිකක් ගොඩක් කියලා ඇක්ලිමේට් කරන්න වෙයි. මොකද වතුර වල
වෙනසක් තියෙන නිසා මේ වතුර පොඩ්ඩක් රස්නී ගේ ඇතුලේ තියෙන වතුර සහ දිගටම ෆිල්ටර් එක දාලා තිබ්බනේ. මේ වතුර එහෙම නෙමෙයි මේ වතුර එළියේ තියෙන වතුර. ඒ නිසා ටිකක් සීතලයි. අපි ඇක්ලිමේට් කරගමු පොඩ. අනේ පැයක් නම් ඕන වෙන්නේ නැහැ. විනාඩි 45ක් වගේ ඇක්ලිමේට් කරන්න වෙයි. ටික අපි ඇක්ලිමේට් කරගමු. ඉතින් මම දැන් කලිනුත් කතා කරානේ කොහොමද මේ මාළුවා මේකේ ඉන්නේ කියලා. ඉතින් දැන් ඉන්නේ තනියෙන් තමයි මේ මාළුවා මේකෙන් තනියෙන් තමයි මට දාන්න වෙන්නේ. කිසිම වෙන මාළුවෙක් නැහැ. හැබැයි මම ටක් ගාලා ඉරිටේෂන් කැට්ෆිෂ් දෙන්නෙක් ඔය ගන්න ඉන්නවා. අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. මට අද ගන්න වෙන්නේ නැහැ බොහෝ දුරට. බලමු අපි අද නම් ගන්න වෙන්නේ නැහැ. හරි ඉතින් මේ ඇක්ලිමේට් කරන එකේ වැදගත්කම කියනවා නම් මේ මාළුවා මේ වතුරට හුරු කරන්න ඕනේ. ඉතින් මේ රෙඩ් ටේල් කැට්ෆිෂ් එක ගත්තොත් ඒගොල්ලෝ පොඩි කාලේ මාළු දිර සෙන්සිටිව් පොඩ ලොකු වෙයි සෙන්සිටිව් එක අඩු වෙනවා. ඒනට පොඩි පැටව මාළු දිර සෙන්සිටිව් ඒ නිසා අනිවාර්යයෙන්ම ඇක්ලිමේට් කරන්න ඕනේ. තමයි ඩිස්කස් වර්ග ඉන්නවා නම් ගෝල්ඩ් ෆිෂ් වර්ග ඒගොල්ලෝ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඇක්ලිමේට් කරන්න ඕනේ. මොකද මේ මාළු සෙන්සිටිව් සමේ කොහොමද උදේ මාත් එක්ක හොඳට ෆීට් නේ. පොඩ මම සයිකල් කරගෙන යන්නේ. මාළුවා මේ වතුරට ගානට සයිකල් දෙනවා. ඒතකොට අපිට පොන්ඩ් එකට කිසි ප්‍රශ්නයක් නැතුව එකතු කරන්න පුළුවන්. ගොඩක් අයගේ මාළු මැරෙන්නේ ගොඩක් අය දන්නේ නැතුව හදන නිසා. ඉතින් දැනගෙන හදන්න. එතකොට රෙඩ් ටේල් කැට්ෆිෂ් කිසි අවුලක් නැතුව හදන්න පුළුවන්. පොඩි කාලේ දැන් අගෙන ලොකු කරනකම්ම හදන්න පුළුවන්. දැන් මේ මාළුත් එක දාදී මේ මාළුන් වල කඩට මේ මාළුන්ගේ කඩට වඩා පොඩි මාළුන්ව දාන්න යන්න එපා. මොකද මේගොල්ලෝ බඩ එකේ උණ ගමන් ගෙලින්න බලනවා අනිත් මාළුවව. ඉතින් ඒ නිසා පොඩි මාළුන්ව දාන්න යන්න එපා. මෙයාගේ පැටර්න් ටික කළු පාට ඩොට් ටික පොඩ්ඩක් බලන්නකෝ. ඒ මාල් ලස්සනයි. ඒ නිකන් අර තිත් ලොකුවට ඇවිල්ලා තින්නේ. මේ රෙඩ් ටේල් කැට්ෆිෂ් මම නම් කියන්නේ පැත්තෙන් බලනකොට වඩා කියන්නේ වීදුරකින් බලනකොට වඩා උඩින් බලද්දී තමයි ලස්සන තියෙන්නේ. අමුතුමයි ගන්න ගැම්ම තියෙන්නේ. උඩින් බලනකොට මාළම ලස්සනක් තියෙන්නේ. ඒකෝර ගොඩක් වෙලා වුණා රෙඩ් ටේල් කැට්ෆිෂ් බලන් ඉන්න පුළුවන්. ඒ තරම් මාළු ලස්සනම පොඩි කාලේ දැන් ගොඩක් ආස මාළු වර්ගයක් තමයි රෙඩ් ටේල් කැට්ෆිෂ් කියන්නේ. ඉතින් මේ පොන්ඩ් එකත් අපි හදමු සුපියටම මොන්ස්ටර් මාළු ටික දෙකක් දාලා මොන්ස්ටර් පොන්ඩයක් විදිහට. කියන්නේ මෙයාව මේකේ තියන්න බෑ හැමදාම. මෙයාව ටික දවසයි මේකේ තියන්න වෙන්නේ. ඊට පස්සේ මට වෙන පොන්ඩයක් හදන්න වෙනවා. අපි බලමු ඒකත්. එතකොට එහෙනම් ඒ ටික කරගන්නත් ඕන. ඉතින් මං හිතා ඉන්නවා මෙයාව රෙඩ් ටේල් වන්නේ. ඊට පස්සේ තව මොන්ස්ටර් මාළු කිහිප දෙනෙක් මගේ ඔළුවේ දිනනවා. ජැම්ගුරාමි හොස්කා ඒ වගේ සෙට් එකක් දාලා පොඩි මාළු සෙට් එකක් දාලා ටිකක් ලොකු වෙනකන් හදලා පස්සේ මගේ වෙන මොන්ස්ටර් පොන්ඩයක් හදලා ඒකට දාන්න. ඉතින් ඒක කරගන්නත් ඕන. අපි ආයෙ පාර පොඩ්ඩක් මෙයාව වතුර ටිකක් දාලා ඇක්ලිමේට් කරගමු. දැන් ගොඩක් වතුර පුරවලා තියෙන්නේ මේ බකට් එකට. තාම විනාඩි 10ක් වගේ තමයි ගින් තියෙන්නේ. තව වෙලා තියෙනවා. එයාට තව ගොඩක් වෙලා තියෙනවා වතුරට හුරු වෙන. ගොඩක් වෙලා ඇක්ලිමේට් කරන එකේ වාසිය තමයි මාළුවට අක් ගාලා වතුරට හුරු වෙනවා. ඉතින් එතකොට වාගේ අල පොන්ඩ් එකට එකතු කරාම කිසි ප්‍රශ්නයක් නැතුව මාළුවට ඉන්න පුළුවන්. එහෙනම් අපි මෙයාව ඇක්ලිමේට් කරලා ඉවර වෙලා හම්බුවෙමු. ඔන්නෝම තමයි දැල ගැව්වට පස්සේ තියෙන්නේ. මම මේ දැල නිකන් දැන් උඩින් දාගත්තේ වටේට ගල් ටික තියන්නත් ඕන. එතකොට කිසි ප්‍රශ්නයක් නැතුව තියන්න පුළුවන්. හෙට එන්නම් දැන් විනාඩි 15ක් විතර 20ක් විතර ඇක්ලිමේට් වෙලා ඉන්නේ. තව පොඩ්ඩක් කියලා අපි ඇක්ලිමේට් කරලා හෙට එල්ල පොන්ඩ් එකට එකතු කරගමු. දැන් නම් විනාඩි 25ක් විතර වෙනවා ඇක්ලිමේට් කරගෙන. දැන් අපිට දාගන්න පුළුවන්. නෙට් එකත් අපි යහට කරගමු. නෙට් එක මේ වතුරට වැටෙනවා. ඒක තමයි තියෙන අවුල. අපි හොඳ නෙට් එකක් දාගමු. දැන් තමයි ඔක තියෙන්නේ. මේ විදිහට තියෙන එක ලොකු දෙයක්. අපි එහෙනම් දැන් නෙට් එක දාගමු අපේ පොන්ඩ් එකට.
ඔන්න ඉන්නවා අපේ රෙට්ටේල්. මේ වතුරයි දැන් මේ වතුරයි සාමාන්‍ය පොඩි වෙනසක් තියෙනවා. අවුලක් නැහැ. මෙහෙමත් අපි ටිකක් කියලා අදියමු. මේක ඉන්න බෑ මුට. උදා ඉන්නේ මේක ඉන්න බෑ. කලර්ස් ඔක්කොම බෑලා දින සුදු වෙලා. ඌවන්ඩේ දෙමඩ පස්සේ ලස්සන පාරක් වෙලා ආයි. දැන් මේ සුදු වෙලා තියෙන්නේ ඌ බය වෙලා ස්පෙෂල් ලයින් එකේ. ඉන්න වාද අලුත් ගෙදරක් නේ. නැට්ටේම රතු පාට එක මාල් ලස්සන්ට එයි. අපි දාගන්න හදන්නේ රෙට්ටෙල්ල. මේ දාගමු අපි රෙට්ටෙල්ල. දැන් ගොඩ වෙලාවක් මම දැන් විනාඩි 30ක් 35ක් විතර මම ඇක්ලිමේට් කරා. ඕ දගන්න බෑ. නන්නේ කොහොම පොද්ද ඉදපන් તો පොද්ද. අම්මෝ මෝ මාළද දගලනවා. ඉන්න. කොහො ඔන්න හලි. කොහොමද අපි රෙට්ටෙල්ල කියලා බලන්න. මාල් ලස්සනයි මු මාල් ලොකුයි. අපි ඉමිලි දාගමු වතුරට. යා. ඔන්න ගියා රෙට්ටෙල් පොන්ඩ් එකට. ඔන්න අර පැත්තට ගියා වෙයි. අපි මේකේ වතුර ටිකක් දාගමු. මේ නැත්තම් වතුර මදි වෙනවා. අපි ගිහින් බලමු දැන් දවසක් වගේ වෙනවා රෙට්ටෙල්ල පොන්ඩ් එකට දාලා කොහොමද දැන් රෙට්ටෙල්ල ඉන්නවද හරියට මොකක් හරි වෙන අවුලක් තියෙනවද කියලා අපි දැන් ගිහින් බලමු පොන්ඩ් එක ගාවට ගිහින්. තමයි තියෙන්නේ පොන්ඩ් එක මේ වටේ මං ගල් වගේක් තියලා තිබුණා වැටෙනවට මේ දැල ඇතුළට බෑ වැටෙනවට දැන් ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. වතුරේම අඩු වෙලත් නැහැ. රෙට්ටෙල්ල එනවා අර. රෙට්ටෙල්ල උඩ එනවා මම පෙන්නන්න රෙට්ටෙල්ල බඩගිනිලා අද කොහෙද ෆිල්ටර් එක දුවනවා නෝමල්. ෆිල්ටර් එක නෝමල් දුවනවා රෙට්ටෙල්ල දැන් පොඩ්ඩු වෙලා ඉන්නේ ටැංකියට. දවසක් වගේ තමයි වෙන්නේ. රෙට්ටෙල් ගන්න පොඩ්ඩු වෙලා තියෙන්නේ. මේ correct ese nah annare annatun inne මාළුද දැන් කලර්ස් එහෙම ගාන්ට ඇවිල්ලා තින්නේ මාළුද කලර්ස් හද වෙලා තින්නේ දැන් ගාන්ට එට්ටෙල්ට යාළුවෙක් දාන්න ඕන ටක් ගාලා මේ ටක් ගාලා ෂොප් එකකට යන්න ඕන ඇක්වරියම් ෂොප් එකට යන්න ඕන එට්ටෙල්ට යාළුවෙක් ගේන්න කැම දුන්නෙත් දැන් මම කැම දෙන්නත් ඕන නේ වරින් කොබා වෙන්නේ උඩම නෙට් එකක් ගන්න ඉතින් ඒකට බය වෙන්නේ නැති මුර ටක් ගාලා යාළුවෙක් ගේන්නත් ඕන ඒ වීඩියෝ එකත් මම ටක් ගාලා ගේන්නම් ඒ වගේම තව ප්ලානට් එකක් හදන්න තියෙනවා ඒ වගේ ගොඩක් වැඩ තියෙනවා ගොඩක් වැඩ සෙට් එකක් ඉතුරු වෙලා තියෙනවා කරන්න ඒ නිසා තවත් වෙබ් බඩි YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න ඉතින් අපි මේ රෙට්ටේ කැට්ෆිෂ් කියන මම අප්ඩේටින් වීඩියෝ එකක් ගේන්නම් ඒ වගේම රෙට්ටේ කැට්ෆිෂ් තාලුතෙන් යාළුවෙක් දාන්නත් ඕන ඉතින් ඒකත් අප්ඩේටින් මම වීඩියෝ එක ගේන්න මම කලින් කිව්වා වගේ මම එක් හරි ඒ වගේ මාළුවෙක් ගේන්න කලින් මම මුලින්ම ඉට්ලෙසන් කැට්ෆිෂ් කෙනෙක් වගේ දාන්න ආසාවෙන් ඉන්නවා ඉතින් ඌව ගේන්නත් ඕන ඉතින් එහෙනම් තවත් වෙබ් බඩි YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න හැමදාටම සුබ දවසක්